ඔන්න ඉතින් වෙනද වගේම අදත් ඔයාලව මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. අද ඉතින් මම මේ යන්නේ මගේ තනියට පුංචි යාළුවෙක්ව අරගෙන එන්න. අපි කලිනුත් මෙතෙන්ට ඇවිල්ලා බලලා ගිහින් තියෙනවා. හැබැයි මම අරගෙන ගියේ නැහැ. මොකද මට ඕනේ වුණා මෙයාව මම ඇත්තටම ගෙනියනවාද මෙයාව මට බලා ගන්න පුළුවන් වේද? ඒ වගේ ගොඩක් දේවල් මට කල්පනා කරන්න ඕනේ නිසා මම ඒ ඇවිල්ලා බලපු දවසම අරගත්තේ නැහැ. ඊට පස්සේ සතියකට පස්සේ තමයි මම එයාව ගන්නවයි කියලා හිතාගෙන මෙතෙන්ට ආවේ. මෙතන එක එක ජාතිය සත්තු ගොඩක් ඉන්නවා. හාවෝ, එතකොට මාළු වර්ග, ඒ වගේම ඉබ්බෝ, ගිරව්, එක එක කුරුල්ලෝ. මෙතන ගොඩක් සත්තු ඉන්නවා. ඒ වගේම කියනවනේ ආචුටි පණුව වගේ ජාතියකුත් හිටියා. හැබැයි මම එයාලව නම් වීඩියෝ එකට ගත්තේ නැහැ. මොකද මම ඒකට කැමති නැහැ ඇත්තටම. ඒ නිසා මම ආස නැති නිසා ඒක වීඩියෝ කරේ නැහැ. මෙතනින් ගොඩක් කට්ටිය ඇවිල්ලා එක එක සත්තු අරගෙන යනවා. ඉතින් මටත් මේ හාපටව ඉන්න විදිහ දැක්කහම මෙතනින් එක්කෙනෙක් අරන් යන්න හිතුණා. මොකද දැන් මෙතන ඒගොල්ලන්ට එච්චර අර ඉඩ පහසුවකුත් නැහැ. එකම කූඩුවේ ගොඩක් දාගෙන ඒගොල්ලන්ටත් අපහසුයිනේ. එතකොට දැන් මම මගේ ළඟට අරගෙන ගියපුවාම මෙයා විතරයි. එතකොට මට කෑම වෙලාවට හම්බ වෙනවා. වතුර ටික වෙලාවට හම්බ වෙනවා. ඒ වගේම මෙයාට තනියම නිදහසෙන් සෙල්ලම් කරන්න ඉඩ හම්බ වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මෙයාව මෙතනින් අරන් යන්න හිතුවේ. මීට කලින් ඇත්තටම මම සත්ත්ව ඇති කරලා නැහැ. ඒ නිසා තමයි මම ගොඩක් කල්පනා කරේ මෙයාව අරගෙන යනවද නැද්ද කියන එක. ඉතින් කොහොම හරි මම අවසානට තීරණය කරා මෙයාව අරන් යන්න. ඉතින් මේ පුංචි හාපැටියා තමයි මම ගත්තේ. එතන ගොඩක් හාපැටව හිටියා. හැබැයි මෙයා පොඩ්ඩක් පැත්තකට වෙලා හරි අහිංසක විදිහට එතන හිටියේ. ඒ නිසා මට හිතුණා මෙයා හොඳයි කියලා. හැබැයි මම චන්ඩියෙක් වුණා ගෙදර ගෙනාවට පස්සේ. ඇත්තටම මම කලින් සත්තු ඇති කරලා නැහැ කිසිම සතෙක්ව. ඒ නිසා මම දන්නේ නැහැ කොහොමද මෙයාලව බලාගන්නේ කියලා. ඒ නිසා මෙතන විකුණන කෙනාගෙන් අපි දෙන්න අහගත්තා කොහොමද මෙයාව බලාගන්නේ. එතකොට මෙයාට කෑම දෙන්න ඕනේ කොහොමද. ඒ වගේ හැම දෙයක්ම එයාගෙන් අපි දැනගත්තා. හැබැයි එතනදී එයා කිව්වා එක්කෙනෙක්ව අරගෙන යන්න එපා. මෙයාලා දෙන්න ඉන්නේ. ඒ නිසා මේ එක්කෙනෙක් අරන් ගියපුවාම මෙයාව ගොඩක් දුරට නැති වෙයි කියලා. ඒ වුණත් මම දෙන්නෙක් ගත්තේ නැහැ. මොකද මම ඔයාලට කිව්වා වගේ මම කලින් සත්ත්ව ඇති කරලා නැහැනේ. ඒ නිසා මට හරි බය හිතුණා. මොකද මට බලා ගන්න බැරි වෙයි කියලා. ඒ නිසා මම දෙන්නෙක් ගන්නත මෙයාව විතරක් ගත්තා. මොකද මම වැටටත් යනවානේ. වැටට ගිහින් ඇවිල්ලා තමයි මම මෙයාව එළියට දාන්නේ. උදේ යන්න කලින් පොඩ්ඩක් එළියට දාලා එයාට සෙල්ලම් කරන්න දීලා ඒ ටික කරලා මම වැටට යනවා. ගිහින් ඇවිල්ලා තමයි ආයෙ මම මෙයාව එළියට අරගෙන මෙයාට සෙල්ලම් කරන්න එළියට දාන්නේ. ඉතින් මේ විදිහට මෙයාව මෙතනින් අපි අරන් යනකොට මගේ හිතට පොඩි අමුත්තක් දැනුණා. මට හිතුණා මෙයාගේ යාළුවන්ගෙන් මෙයා දැන් සෙල්ලම් කරගෙන හිටපු කට්ටියගෙන් වෙන් කරගෙන මම අරන් යනවද කියලා. ඉතින් ආයෙ මම පස්සේ හිතුවා දැන් මෙතන මෙයාලා ඉන්නකොට කවුරුම හරි ඇවිල්ලා අරන් යනවනේ. එතකොට දැන් මම මෙයාව අරන් ගිහපුවාම මෙයාට වෙලාවට කෑම ටික, එතකොට බෙහෙත්, ඒ හැම දෙයක්ම මෙයාට වෙලාවට හම්බ වෙනවනේ. ඒ ගැන හිතලා මම මගේ හිත ආයෙමත් හදාගත්තා. ඇත්තටම පුංචි දරුවෙක් වගේ එයා මට තුරුල් වෙලා මගේ ගෙදරට ආවා. ඔයාලා දැන් මේ දකින්නේ මෙයාව ගෙනත් මාසෙකට පස්සේ. මෙයාව ගෙනාවු පළවෙනි දවසේම ගෙනල්ලා මම මෙයාව දුමින් තිබ්බට පස්සේ මෙයා පොඩ්ඩක්වත් එහාට මෙහාට ඔන්න එකම තැන ගොඩක් වෙලා හිටියා. ඒ වගේම මෙයා පැන ගියෙත් නැහැ. පොඩ්ඩ ඇවිද වගේ ගියේ. ඒ වුණාට දැන් නම් පේනවනේ මෙයාගේ චන්ඩික. මට ඔයාලට මෙයාගේ නම කියන්න බැරි වුණානේ. මෙයාට අපි දාපු නම තමයි ටුටු.
දැන් ඉතින් මගේ වැඩේම මෙයාගේ හුරතල් බල බල ඉන්න එක. ඒ වගේම එයාගෙත් වැඩිය පුංචි දරුවෙක් වගේ හැම වෙලාවෙම අපිත් එක්ක හුරතල් වෙන එක.